ආයුබෝවන් කුම්භකර්ණයා රාමායනයේ අලසේ කුලසේ හැදින් වූයේ ඇයි? මෙන්න ඒ හේතුව. කුම්භකර්ණ කියන්නේ රාවණ රජුගේ සහෝදරයා කියලා ඔයාලා දන්නවා ඇති. ඔහු මහා කාය බලයක් තියෙන යෝධයෙක් බව වංශ කතාවල සඳහන්. මුනිවරයන් හා දෙවඟනන් ගිලදැමීම නිසා දෙවියෝ ඔහු ගැන කෝපයෙන් සිටියා. ඉන්ද්‍රයාට හා ඔහුගේ අයිරාවණ නම් ඇතාට පීඩා කිරීම නිසා කුම්භකර්ණ බ්‍රහ්මගෙන් ශාප ලැබීය. ශාපයෙන් ගැලවීමට ඔහු උග්‍ර තපස් රැක්කේය. තපසින් පහන් වූ බ්‍රහ්ම ඔහුට වර දෙන්න ලෑස්ති වුණා. මේ වෙලාවේ දෙවියෝ සරස්වතී වෙත ගොස් බ්‍රහ්ම දෙන්න යන වරේ වළක්වන ලෙස ඉල්ලා සිටියා. සරස්වතී කුම්භකර්ණයාගේ දිවට ආරූඪ වී ඉන්ද්‍රපදය වෙනුවට නිද්‍රාපදය ඉල්ලූහ. නිද්‍රාපදය ලැබූ ඔහු මාස 6ක් නිදාගෙන දවසක් අවදියෙන් සිටී. රාම රාවණ යුද්ධයේදී රාවණ තම සහෝදරයා ඇහැරවා ගත්තේ අලි ඇතුන් අශ්වයන් හා මිනිසුන් ඔහුගේ සිරුර තුළ සිටුවා අතින් පයින් ගසන්න සැලසීමෙනි. නින්දෙන් අවදි වූ කුම්භකර්ණයා රාකළ 2000ක් බී දහස් ගණන් වානරයන් ගෙල අවසානයේ සුග්‍රීව අල්ලාගෙන කෑමට නියමිතව තිබියදී රාම විධි හිපහරින් හිස කඳින් වෙන් කළේය. අවසානයේ එම හිස රෝල් වෙවී මුහුදට ගියේය. මේ ගැන ඔයාට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන් යමු.